හරි කොහොමද ඔයාලා හැමෝටම හැමදෙනාම හොඳින් නැති කියලා මම හිතනවා. අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ බුදුදහම එක්ක මගේ අත්දැකීම් අනුව සත්පුරුෂ දරුවෙක් කොහොමද මේ සමාජයට අපි දායාද කරන්න කියලා කතා කරන්න. මොකද බුදුදහමට අනුව සත්පුරුෂ දරුවෙක් කියන්නේ යහපත් ගුණධර්ම වලින් පිරිපුන් මිනිසත්කම් වලින් පිරිපුන් පුද්ගලයෙක්ට. මම පොඩි අධ්‍යයනයක් කරා බුදුදහමත් එක්කම ඉන්න ගුණ යහපත්කම් වලින් පිරිපුන් දරුවෙකුයි එහෙම නැතුව සාමාන්‍ය විදිහට ඉන්න දරුවෝ අතර වෙනස. බුදුදහමත් එක්ක ඉන්න දරුවාට ඒ කියන්නේ ගුණ යහපත්කම් එයා දන්නවා මේ දේ කරොත් මේ දේ වැරදි කියන එක. එතකොට එයාලා මේ ගොඩක් වැරදි කරන ප්‍රමාණය අඩුයි. හැබැයි එහෙම නැති අය අර කියන දේ අහන්නේ අපි මොන හරි දෙයක් කිව්වොත් එහෙම ඒකට තව දෙයක් කියලා මේ ආගිව් කරනවා ගහනවා එහෙම. ඉතින් මට මේ දේවල් එක්ක මට හිතුණා මේ ಗುಣධර්ම පුරුදු කරන්න අපිට පුළුවන් අපිට හොඳ සමාජයක් මේ ලෝකෙට දායාද කරන්න පුළුවන් කියන එක. ඉතින් මිනිසත්කම් වලින් පිරිපුන් දරුවෙක් මේ සමාජයට දායාද කරන්න ඕනේ ගෙදරින්. අම්මා තාත්තා තමයි දරුවන්ගේ මුල්ම ගුරුවරුන්. අම්මා තාත්තා අනුකරණය කරලා තමයි දරුවන් තමන්ගේ අනාගතය හදාගන්න අඩිතාලම දාගන්නේ. ඉතින් ඒකට මුලින්ම අපි සිදු කළ යුත්තේ දරුවාට හොඳ අනාගතයකට ගුණධර්ම වලින් පිරිපුන් වටපිටාවක් නිර්මාණය කිරීමට උත්සුක වීම. මේ ලෝකෙට අපි දරුවෙක් පතනකොට අපි පතන්නේ සත්පුරුෂවත් පින්වත් ආත්මයක් අපේ කුසට පැමිණෙන්න කියලා. දුවෙක් වුණත් පුතෙක් වුණත් පතන්නේ මගේ දරුවා රටට දැයට සමාජයට සත්පුරුෂවත් කෙනෙක් වෙන්න කියලා. ඉතින් අපේ කුසට ආපු දරුවට නිසි පරිදි පෝෂණය කරලා මේ ලෝකෙට බිහි කරාට පස්සේ අපි කරන්නේ ප්‍රාර්ථනා කරපු දෙයක් කිසිම දෙයක් නෙමෙයි. මගේ දරුවා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, ගණිතඥයෙක් වෙන්න ඕනේ, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ කියන මයින්ඩ් සෙට් එක. මම කියන්නේ නැහැ ඒක වැරදි කියලා. ඒ අපිට බැරි වුණ දේවල් අපේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ නැහැ හැම දෙමාපියෙක්ම එහෙමයි කියන. හැබැයි බහුතරයක් අය එහෙමයි. එතනින් යන්නේ දරුවට ಗುಣධර්ම කියන දෙයට වඩා අපි හදන්නේ එයාට এডুকেෂන් ලෙවල් එකෙන් ඉස්සරහට යවන්න. හැබැයි එතන අපිට නොපෙනෙන තව පැත්තක් තියෙනවා. දරුවට හොඳ අනාගතයක් හොඳ এডুকেෂන් එකක් දෙනවා වගේම ಗುಣධර්ම අතිනුත් දරුවා පෝෂණය කළ යුතුමයි. තමන්ගේ දරුවා ડોක්ටර් කෙනෙක් වෙලා අසත්පුරුෂයෙක් වුණොත් කාගේවත් දුකක් නොතේරෙන හැඟීම් නොදෙනෙන කෙනෙක් වුණොත් එදාට යා ළඟට බෙහෙත් ගන්න එන කෙනෙක් යාගාවට යන්නේ නැහැ. එයා හොඳ ડોක්ටර් කෙනෙක් කියලා කියන්නේ නැහැ. මම දැකලා තියෙන ඕන තරම් ගුණ යහපත්කම් තියෙන උසස් නිලතල දරන පුද්ගලයෝ. ඒ වගේ පුද්ගලයෙක් ළඟට ගිය කෙනෙක් කවදාවත් එයාට දොසක් කියන්නේ නැහැ. මේ වගේ හොඳ දරුවෙක් හදපු අම්මා තාත්තා බුදු වෙන්න ඕනේ කියන එක විතරයි මිනිස්සුන්ගේ කටින් පිට වෙන්නේ. ඒ වගේම මම ඕන තරම් දැකලා තිනවා හොඳ උසස් නිලතල දරුවත් කිසිම අනුකම්පාවක් නැතිව කිසිම කෙනෙක්ට ගරු කරන්නේ නැතුව තමන්ගේ මතය විතරක් දලන මේ මිනිස්සු. ඉතින් එහෙම දරුවෙක් නොවි හැමෝටම සමානාත්මතාවයෙන් සලකන දරුවෙක් අපිට බිහි කරන්න පුළුවන් නම් මේ සමාජෙට ඒක තමයි දෙමාපියෙක් වෙන අපෙන් වෙන්න ඕන ලොකම යුතුයකම. හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම කැමති තමන්ගේ දරුවා කාටවත් හිරිහැරයක් කරදරයක් නැතුව ජීවත් වෙනවා දකින්න. ඒකට අපි පොඩි කාලේ ඉඳන්ම දරුවට පුහුණු කළොත් හොඳ ගුණධර්ම කියලා දුන්නොත් අපිට කවදාවත් අනාගතයේදී අඬන්න වෙන්න සිද්ධ වෙන එකක් නැහැ. මුලින්ම දරුවව තෙරුවන් සරණ යවන්න ඕනේ. මුලින්ම දරුවට ගුණ යහපත්කම් කියලා දීලා පින්පව් ගැන පහදලා දෙන්න ඕනේ දරුවෝ චූටි කාලේ ඉඳන්. එතකොට අපිට ඒ ළමයාව හොඳ මාර්ගයට ගන්න පුළුවන් වගේම දරුවා හොඳ ගතිගුණ අතිනුත් පොහොසත් දරුවෙක් වෙනවා. ඉතින් දෙකෙන්ම පරිපූර්ණ දරුවෙක් සමාජයට දායාද කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ ලොකුම දේ. ඒක තමයි අපිට ලබන්න පුළුවන් උපරිම සතුට. ආගමික පරිසරය දරුවාට නිර්මාණය කරලා දෙනවා වගේම පොඩි කාලේ ඉඳන්ම ගෙදරින් දරුවට පුරුදු කරන්න ඕනේ හැම
පින් වැඩක් මේ කියන්නේ. ගෙදරින් පුරුදු කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ කිසිම වියදමක් යන්නේ නැතුව සතුන්ට කෑම ටිකක් දෙන්න පුරුදු කරන්න. අපි මේ දේවල් දෙනකොට ඒක දරුවා හැමදාම බලන් ඉන්නකොට දරුවා ඒක පුරුදු වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මේ පුතේ මේ හාමුදුරුවෝ මේ සාදු කියනකොට කාලින්දන් මේ දරුවා දන්නවා මේ අපි අදහන ශාස්ත්‍රඥ වහන්සේ තමයි මේ එහෙම කියන. ඉතින් අපිට පුරුදු කරන්න පුළුවන් හැමදේම දරුවයි හැමදේම පුරුදු වෙනවා. ඉතින් ආගමික පරිසරය නිර්මාණය කරලා දෙනකොට අපිට පුළුවන් අපේ දරුවව හොඳ මාර්ගයට ගන්න වැඩපිළිවෙල සකස් කරගෙන යන්න. සත්පුරුෂ දරුවා අම්මගේ ඇස් දෙකෙන් කවදාවත් කඳුළු වැටෙනවට කැමති නැහැ. අම්මා පිච්චෙනවට කැමති නැහැ. ඒකයි සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් අතර වෙනස. අසත්පුරුෂයට දුක තේරෙන්නේ නැහැ. තමන්ගේ අම්මා ඇඬුවත්, තමන්ගේ අම්මා මැරුවත් එයාට දුකක් කියන දෙයක් දැනෙන්නේ නැහැ. එයාට ඕන දේ එයා ගහලා හරි බැනලා හරි ඕන දෙයක් එයා කරගන්න. හැබැයි සත්පුරුෂ දරුවා එහෙම නැහැ. ඉතින් අද සමාජයේ ගොඩක් පිරිහිලා. ඒ පිරිහුණු සමාජයට තමයි අපේ දරුවන් යන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම අපිට පුළුවන් අපේ දරුවා සුන්දර මිනිස්සෙක් කරන්න මේ දුර්ජන මිනිස්සු අතරේ අපේ දරුවා මණිකක් වගේ බබලවන්න අපිට පුළුවන්. ඉතින් මේ ලැබුණු මිනිසත්කම උපරිම ප්‍රයෝජනයට අරන් දෙන්න අපිට පුළුවන් අපේ දරුවට උදව් කරන්න. ඉතින් මම හිතනවා මම මේ කියපු පොඩි දේවල් වලින් ඕගොල්ලෝ යම්කිසි දෙයක් ඔයගලගේ ජීවිතයටත් ගන්න ඇති කියලා තමන්ගේ දරුවා හොඳ දරුවෙක් කරන එක අපි හැමෝගම යුතුයකමක්. ඉතින් මගේ මේ පුංචි vlog එකෙන් ඔයාලට පොඩි හරි දෙයක් ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මම ලබන ලොකුම සතුට. ඉතින් මම තවත් මේ vlog එක ඉස්සරහට ගෙනියන්නේ නැහැ. මම හිතනවා මේ කියපු පොඩි දේවල් වලිනුත් ඔයාලට යම්කිසි දෙයක් එකතු කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් තවත් බුදුදහමත් එක්ක බැඳුණු මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න තවත් vlog එකකින් හම්බ වෙන්න. ඉතින් තව vlog එකක් දැම්මහම ඔයගලන්ට ඒක දකින්න මාව subscribe කරලා තියාගන්න. ඉතින් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි.